ජොබ් කියන මාතෘකාවෙන් ගොඩක් කතා කරන්න පුළුවන්. ජොබ් කියන්නේ සමහරු හිතනවා සල්ලි හම්බ කරන මාර්ගයක් කියලා. ඒක නෙමෙයි. ඇත්තටම ඒක අපේ වගකීම ඉටු කරන මාර්ගයක්. දැන් ඉන්න සෙක්ටර් එක කොහොමද කියලා කිව්වොත් රස්සාවට එච්චර ආදරේ නැහැ. උදේ පාන්දර නැගිටින්නේ හරි අමාරුයි. රස්සාවට යන්නේ හරි පිළිකුඩිය හම්බෙනකොට තමයි රස්සාවේ වටිනාකමක් ඒගොල්ලන්ට තේරෙන්නේ. හැබැයි තව දෙයක් තමයි හිතනවා ජොබ් එක හම්බුනන් පස්සේ එයාලගේ හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා. නෑ, එහෙම හිතන්න එපා. ඊට පස්සේ තමයි ඔයගොල්ලන්ට අලුත් අභියෝගවලට මුණ දෙන්න වෙන්නේ. ටාගට් එක, ප්‍රෙෂර් එක, ඩෙඩ්ලයින්ස් ඒ වගේ දේවල් ගොඩක් ඔයගොල්ලන්ට මුණ දෙන්න වෙනවා. අනිත් එක ජොබ් එක ලොකුද පොඩිද කියලා වෙනස්කමක් නැහැ. හැම ජොබ් එකකටම රෙස්පෙක්ට් කරන්න. එතකොට තමයි තමන්ගේ රස්සාවේ වටිනාකම තේරෙන්නේ. අනිත් එක ජොබ් එකට අවංක වෙන්න, අවංක වුණොත් තමයි ඔයගොල්ලන්ට අනාගතයේ හොඳ තැනකට එන්න පුළුවන්. හරිද? අනිත් එක තව දෙයක් කියන්න කැමති. අන්තිම වතාවට මොකද කියලා කිව්වොත් රස්සාව නැති කට්ටියගෙන් අහන්න රස්සාව හොයන අමාරුකම. හරිද? රස්සාව තියෙන එක්කෙනාගෙන් අහන්න රස්සාව කරන එක අමාරුකම. එහෙනම් ආයෙත් හම්බෙමු.